ෂෝක් නේද? මේ විදියට. මේක ගත්තා. ගත්තේ Aveeno brand එකෙන් මම ගොඩක් හෙව්වා. Hi, welcome to my YouTube channel. ඉතින් මම කලින් කරපු වීඩියෝ එක ටිකක් දිග වෙච්ච නිසා මට ඒකේ part 2 ගේන්න වුණා. ඉතින් දැන් බලන්න එදා බලපු වීඩියෝ එකේ ඒ කියන්නේ බේබි shopping කරලා මම බබාට ගත්ත දේවල් වල ඉතුරු ටික මොනවද කියලා. හරි. දැන් පෙන්නන්න යන්නේ තිලක වර්ධනයකින් මම මොනවද ගත්තේ බබාට කියලා. මුලින්ම තියෙනවා මෙන්න මෙයා. මම කියවනේ මම බේබි කැරියර් එකයි බබාව ෆීඩ් කරන මේ ෆීඩින් මොකද්ද මේකට කියන්නේ ෆීඩින් පිලෝ එකයි. අතනින් ගත්තේ නැහැ මගේ පීටර් රැබිට් ටීම් එකෙන් ගත්තේ නැහැ. මොකද ඒක වයිට් හින්දා. මොකද ඒක ඉක්මනට ජරා වෙනවා, කුණු ගෑවෙනවා හින්දා. මොකද මේ දෙක නිතර අපිට යූස් වෙන නිසා. මම රොකබයි නේද රොකබයි වෙන්න ඇති. ඒකෙන් ගන්නවා කියලා තමයි හිතන් හිටියේ. හැබැයි මම තිලක වර්ධනයකට ගිය වෙලාවේ මට හිතුණා මේක affordable price එකකටත් තිබ්බා. අර සාමාන්‍ය price එක අඩු ඒවටත් ඒවා වගේත් නෙමෙයි. හොඳට මේ හොඳ පිලෝ එකත් හොඳයි. ඉතින් ඒ නිසා මම මේක පර්චේස් කරනවා කියලා සහ බ්ලූ කලර් එකක් තියෙන්නේ. තද පාටකට යන්නත් බෑනේ මගේ ෂේඩ් ඔක්කොම තියෙන්නේ මේ වගේ ලයිට් බ්ලූ එකකින් නිසා මම මේක පර්චේස් කරා මම ඇරලා පෙන්නන්නම්. මේකට මේ වගේ කේස් එකක් ඇතුලේ තමයි එන්නේ. ලොකු එකක් නෑ. ඉතින් මෙන්න මේ print එකක් මේ වගේ ලස්සන print එකක්. එහෙම තියෙනවා. මේ කලර් එකටත් මම කැමති නිසා මම ගත්තා මෙන්න මේක. එයාට කිරි දෙන්න ඕන වෙන විදියට. මේකේ මීට වඩා ලොකු සයිස් එකකුත් තියෙනවා. ඒක ගොඩක් ලොකුයි මං හිතන්නේ. හැබැයි ඒක ගත්තත් මේ වගේ හැන්ඩල් එකක් එන්නේ නැහැ. මේ අපිට ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් මේක මට උනා ප්‍රයිස් එක. ඒ ප්‍රයිස් එක නේද? තියෙනවා. මේක 1795ක් වුණා. කියන්නේ 1800ක් වගේ තමයි උනේ. සාමාන්‍ය මේක රුපියල් 1650 එලිගන්ට් ස්මෝක් එකේ තියෙනවා 1650 ඉඳලා 3000ට විතර වෙනකම්ම තියෙනවා එක එක ඒවා. රොකබේ එකෙත් මම දැක්කා. වර්ධනකින් තමයි මම මේක ගත්තේ. මේත් එක්කම මම කියවනේ බෙඩ් ජැකට් එකක් මම ගත්තා. මේක ගත්තේ තිලක වර්ධන මේ වගේ print එකක් තියෙන white බෙඩ් ජැකට් එකක් තමයි මම ගත්තේ. වගේ මම ගත්තේ මේක රුපියල් 1යි මම ගත්තේ. මට වැඩි ඕන වෙන්නේ නැහැනේ ඒ නිසා. මම මොකද මේ ෆ්‍රන්ට් ඕපන් ෆ්‍රොක්ස් එහෙම අරන් යනවා. 695ක් තමයි තිලක වර්ධනකෙන් මට මේක උනේ. වයිට් කලර් එකෙන් ගත්තේ. එතනින් මම චීත්ත ගත්තේ නැහැ. එතන තිබ්බ චීත්ත හරිම නිකක් පරණ මේ පාටයි වගේ චීත්ත තිබ්බේ. එහෙනම් මම ගත්තේ නැහැ එතනින්. බබාට ගත්තා මේ වෙලෝනා කඩල්ස් ලගේ තිලක වර්ධනකින් තමයි ගත්තේ. වෙලෝනා කඩල්ස් ලගේ අර වගේම print එක මෙතන නම් 385ක් වුණා මට එකක්. මේකෙන් ගත්ත මේ print එකෙන් තව මේක 365යි plain green මේ මම ගොඩක් printed වැඩි ගත්තේ නැහැ 365යි. මේ වගේ green වටේට embroidered කරලා තියෙන එක. මොකද embroidered නෙමෙයි මොකද ඒකට කියන්නේ? එන්නේ නැහැ මට. ඒ ලයින් එක එහෙම කලර් තියෙන එකේ. තව තියෙනවා නැපිස් මම පෙන්නන්නම්. ඊට කලින් මේක හම්බෙච්ච හින්දා මේක පෙන්නන්නම්. මේක අර හැංගර් එකක්. අර රවුමට හැංග් කරන්න තියෙන්නේ. ඒකේ ක්වොලිටිස් 3ක් විතර තිබ්බා. මේක ටිකක් ප්‍රයිස් එක වැඩි එක. රුපියල් 1300ට වගේ තිබුණා. මේක 2195යි. මේක ටිකක් හොඳයි හයියයි වගේ. මේකේ ප්‍රයිස් එක පේනවා නේද? මේක ගත්තා. මේක ගත්තේ මම මේ පොඩි ක්‍රීම් කලර් එකකින් මේක හරියම කොහෙන්ද? මෙහෙම තියෙන මෙතනත් මේක ගලවන්න ඕනේ. මේ එල්ලන කෑල්ල. ඉතින් මේකේ මේක ගත්තා. තිලක වර්ධන එකේ. ඊට පස්සේ මේ ඔක්කොම බේබි ෂර්ට්ස්. මුලින් නැපීස් ටික පෙන්නලා ඉන්නම්. නැපීස් ටික මම අර එලිගන්ට් ස්මෝක් එකෙන් ගත්ත ටිකයි අර පෙන්නපු printed ටිකයි අරුණම තනි white එකෙන් ගත්තා. මේක
cotton fabric එක. මේක 18යි 18න් ගත්තා. දැන් මම අර 18යි 18න් elegant smoke එකේ ගත්ත එක ටිකක් හොඳ material එකක්. muslin fabric එකෙන්ම වගේ තිබ්බ එකක්. ඒ මේ එකත් එක ඒක ඉතින් 1800 ගාණක් වුණානේ මට pieces 6. මේක 18යි 18 6 වෙන්නේ 895යි. ඉතින් මේක cotton එක. මේක තමයි normal ගොඩක් use කරන්නේ කට්ටිය. ඉතින් මම මේකෙනුත් ගත්තා. මේක white and light blue එකකින් තමයි වටේ ඕලොක් නේද කියන්නේ. ඒකට ඒ ඕලොක් එක ගිහින් තියෙනවා. ඉතින් නැපීස් ටික පෙන්නන වීඩියෝ එක මම අතින් ෂූට් වෙලා නැහැ. ෆැබ්‍රික් ඩීටේල්ස් එක ප්‍රයිස් කියන එක ෂූට් වෙලා නැති නිසා මම දැන් මේ විදියට ඒ ටික කියන්න. නැපීස් cotton 18යි 18 සමහර ඒවා 840ට 1050 22 1400ට වගේ මට හම්බ වුණා. ෆ්‍රොක්ස් බන්ඩල් දෙකකුත් මට මෙතන මිස් වෙලා තියෙනවා. ඒකට sorry. ඉතුරු ෆ්‍රොක්ස් ටික මම මේකෙන් මේක ගත්ත තිලක වර්ධනකේ. මම දැනන් හිටියේ නෑ කිඩ්ස් ජෝයිලගේ මේ බේබි ෆ්‍රොක්ස් තියෙනවා කියලා. මම තිලක වර්ධනකේ විතරයි දැක්කේ. මේ හරිම ලස්සනයි යන්නේ මේ. ෂෝක් නේද? මේ හරිම චූටි. අයියෝ. අනේ. මේව ඉතින් අඳන්න පුළුවන් නේ. දැන් ආවම green එක, peach color and pink. ඉතින් ඔය වගේ blue shades ඔක්කොම තියෙනවා. මම kids joy ලගෙන් තමයි ඊටු ටික purchase කළේ. මේකත් වෙලෝනා කඩල්ස් ලගේ white pack උයි white blue and pink කියන colors වලින් තිබුණා. එයාලගේ ලොකු pack එක තිබ්බේ. මම ඒකෙනොත් full plain නිසා මේක අර embroidery එකේවත් color එකක් නැහැ. දැන් white එකේ white මේ අර මේකක් තමයි ගිහින් තියෙන line එකක්. ඉතින් මේක වෙලෝනා කඩල්ස් ලගේ මේක එකක් වෙන්නේ 245ක් මට වුණා. එක frock එකක්. මේ මෙන්න මෙහෙම තියෙන්නේ. මම ඒකෙනොත් මේ විදියට set 6 ගත්තා. baby frocks. ඒක blue වලිනුත් තියෙනවා. මේකත් රුපියල් 245යි. මේ blue එකෙන් තමයි තියෙන්නේ. මේ විදිහට line එකක් තියෙනවා. මේක අතකට white and මේ blue එකෙන් මම මේවකිනුත් set එක ගත්තා. ඊට පස්සේ මේ wool kit එක ගත්තා මම. මේක නම් මේ මටත් වඩා මේක husband තමයි ගමු කිව්වේ. ඒ නිසා මම ගත්තා. මේක wool cap එක, socks and mittens තියෙනවා 3 pieces pack එකක්. මේක රුපියල් 1385ක් වුණා. wool එක. මම ඇරලා පෙන්නන්න මන්ට තව බඩු චුට්ටක් තියෙනවා. මම තව එක තැනකට shopping කරා. ඒකත් මම පෙන්නන්න බටුනානේ. මේ තියෙන්නේ mittens දෙක. ලස්සනයි නේ. ඒක ගත්තේ හොඳ වෙලාවට. මේ තියෙන්නේ socks දෙක. ABC කියලා තියෙනවා එකේ. ඊළඟට මේක hat එක. ෂවුට් නේ. ඉතින් මේ ටික. ඒ සෙට් එකත් රුපියල් 1385ක්. ඒ ටික තමයි මම කියන්නේ තිලක වර්ධනකින් ගත්තේ. තව තියෙනවා. මේ socks දෙක ගත්තා. මේක රුපියල් 395යි. මේක බෙයා ඉන්නේ මේකේ. මේක රුපියල් 395යි. මේක ගත්තේ තිලක වර්ධන එකේ. ලස්සන හින්දා මම එකක් ගත්තා. මම පැනල් මුකුත් ගත්තේ නැහැ. මම කියවනේ මම ඔක්කොම මස්ලින් ෆැබ්‍රික් එකෙනුයි අර තව soft material එක තිබ්බ ඔක්කොම elegant smoke එකෙන් ගත්තා. ඒව මට හිතුණා ගොඩක් soft හොඳයි කියලා. පැනල් වලින් මම මුකුත්ම ගත්තේ නැති නිසා මට නිකන් තිලක වර්ධන එකේ දැකලා කමක් නැහැ ගමු එකක් හරි ගන්නවනි කියලා මම පැනල් එක sheet එකක් ගත්තා. මේක නම් අඩුයි. මේක 540යි උනේ පැනල් sheet එක 36යි 36 size එක. මේ වගේ blue print එකක් තියෙන පැනල් එකකුත් මම ගත්තා. මේක මට ආස හිතුණා. මේක hat එකක් විතරයි. මේක රුපියල් 290යි. මේ මෙන්න මේ ඩයිනෝසරස් ඉන්න නිසා මම අර යාට sheet එකකුත් ගත්තනේ. ඒ නිසා මට හිතුණා ඒකත් ගන්න ඕනේ කියලා. මෙන්න මේක රුපියල් 290යි උනේ hat එක. මම already කිව්වේ මේ elegant smoke එකේ අර hat mittens මේ and මේ socks තියෙන එක ලාභයි කියලා මේ kids joy ලගේ මේක රුපියල් 1330යි. හරිද? මේ වගේ print එකක්. මේ baby කියන එකට මම ලොකුවට ආස නැහැ. ඒත් ඉතින් ගත්තා. ඉතින් ඒකට අරක එහෙම අර මම මේ print එකෙන් ගත්තේ elegant smoke එකේ ඒක රුපියල් 790ක් හරි 800ක් හරිනේ මම ඔයාලට කිව්වේ. ඒක එහෙම ගාණක් උනේ. ඉතින් මොකක් හරි වෙනසක් ඇති. එතනින් මම තව එකක් අරගන්න තිබ්බ කියලා හිතුණා කමක් නැහැ. ගත්තේ නැති නිසා මම මෙතනින් ගත්තා. මෙන්න මේ බෙයා ඉන්න print එකෙන් මේ තියෙන්නේ socks දෙක. මේ තියෙන්නේ wow ලස්සනයිනේ.
මේ තියෙන්නේ මිට්ස් දෙක and මේ තියෙන්නේ hat එක. ඉතින් මේක රුපියල් 1380ක් වුණා. ඊට පස්සේ අර පැනල් එකෙන්ම අර බබාට මම ගත්ත පැනල් ෂීට් එක වගේම බේබි පැනල් කිට් එකක් තිබ්බා. මේකේ බබාගේ මම පැනල් වලින් ගත්තේ නැහැනේ. ඒ නිසා මම මේකත් ගත්තා. නිකන් මේක මම හිතනවා නයිට් සූට් වගේ. මොකද මම එයාට මේ ගන්න ඉන්නනේ කියන්නේ තිලක වර්ධනයකටනේ මම දෙවෙනියට ගියේ. මම එයාට ගන්න හිටියේ අර ස්ලීප් සූට් කම්ෆර්ටබල් කොටන් ෆැබ්‍රික් එකෙන් තියෙන ස්ලීප් සූට් සෙට් එකක්. ඒ වගේම ජම්ප් සූට් කියන්නේ අපි ෂෝට් ස්ලීව් එක තියෙන ඒ සූට් සෙට් එකක් ගන්න හිටපු නිසා මම මේක ගන්න නෑ කියලා හිටියේ. පස්සේ ප්‍රයිස් එකත් ඕකේ පැනල් එකකුත් කමක් නෑනේ තිබ්බට කියලා මම 695 යුනේ මේකත් ගත්ත තිලක වර්ධනකේ. මේක නෑ මම හිතන්නේ ඔය නයිට් සූට් එකකට වගේ හොඳයි ආවනේ වර්ම් එකේ තියන්න අර වගේම එකක්. දැන් ඉස්සර ඔහොම ස්ලීප් සූට් එහෙම තිබ්බේ නෑනේ. එතකොට මේව තමයි අඳන්නේ. ඉතින් මේ වගේ එකක් ඉතින් එකකුත් එයාට තියෙන්න ඕනේනේ කියලා මම ඉතින් ගත්ත හරිය ලොකුයි නේද ඒක ටික. මේ වගේ ඇඩ්ජස්ටබල් ඉතින් මේවා ටිකක් කල් අඳන්න පුළුවන් මං හිතන්නේ. මේ පැනල් ෆැබ්‍රික් එකෙන් එන්නේ. පැනල් එකේ මේක පෑන්ට් එක. වහිනවා. මට දැන් මේවා රෙදි හොදන්නත් ඕනේ වහිනවා මේ දවස්වල ළමයි. ඔයත් හොඳ කාලෙක තමයි එන්නේ ඉන්නේ. මේක හරි ෂෝකනේ. එකක් තිබිලානේ. printed මං කියනවා මුකුත්ම printed ගත්තේ නැහැ. ඉතින් ගත්තෙම නැති නිසා හස්බන්ඩ් කෝ එකක් හරි ගන්නානේ. එහෙම කියලා මට හිතුණා වුණා මේ ළමයට ඔක්කොම ගත්ත full plain printed බුකුත් ගත්තේ නැහැනි කියලා මම 22 එකෙන් ගත්තා රුපියල් 695යි. මේ print එකෙන්. එතන print ගොඩක් තියෙනවා. මේ වගේ එක එක print තියෙන 6 set එකකුත් මම ගත්තා යාට. ඒකට printed එකක් හරි තියෙනවානේ. ඊළඟට මම ගියේ ටිනි ටොයි එකට. ඉතින් ටිනි ටොයි ඔයගොල්ලෝ දන්නවා ඇති කඩවත කිරිබත්ගොඩ ඔය වගේ තැන් දෙක තුනකම මේගොල්ලන්ගේ බ්‍රාන්චස් තියෙනවා. ඉතින් ඉස්සර මේගොල්ලන්ගේ කිරිබත්ගොඩ මේ කලර් ලයිට් එක ළඟ එකක් තිබුණා. ඒ කියන්නේ තිලක වර්ධන තියෙන සයිඩ් එකේම තිබුණා. ප්‍රිස්කා එක හරිය. දැන් එතන ඒක නැහැ. එයාලගේ දැන් තියෙනවා පොඩ්ඩක් බර්ගර් කිං එක පැත්තෙන් කැලණිය පැත්තට යද්දි. ඉතින් මම එතනින් තමයි ගත්තේ. ටිනි ටොයි කඩවතක් තියෙනවා මම හිතන්නේ. මම තැන දන්නේ නැහැ හරියට. ඉතින් ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. ඉතින් ඊළඟට මම ඔයාලට පෙන්නනවා ටිනි ටොයි එකේ මොනවද ගත්තේ කියලා. ඉතින් අතට ගන්න දෙයක් තිබ්බේ නැහැ. නිකන් තමයි ඔළුව දාලා එන්න ගියේ. මේත් හරිම අවුලෙන් ගියේ. දැන් මට බේබි ෂර්ට් එහෙම එතන තියෙයිද දන්නේ නැහැ. මම දැන් මේ ඔක්කොම බේබි ෂර්ට් මම අරගෙන ඉවරයි. නැපීසුත් මම ඕනවටත් වඩා අරගෙන ඉවරයි. ඉතින් ඔක්කොම අරන් තියෙන නිසා දැන් ලස්සනව දැක්කොත් මට දුක හිතෙයි කියලා කමක් නැහැ තිබ්බොත් එක සෙට් එක හරි ගන්නවා කියලා හිතාගෙන තමයි ගියේ. කම නැහැ හිත හදාගෙන එනවා කියලා. කොහොම හරි ටිනිටෝ එකෙන් ගත්ත දේවල් ටික දැන් ඊළඟට පෙන්නන්නම්. අනේ දැන් මේ වැඩි සෙට් එක හොඳයි. වැඩියෙන් ගත්ත මම මේක 1280ක් වුණා. 22 නැපීස් නම් ඉතින් වැඩි වෙන්නේ නැහැ. මේකත් ඩබල් ලේයර්. ඩබල් ලේයර් එකෙන් 1280ක් වුණා. මෙන්න මේක හොඳයි හොඳට බරට තියෙනවා. මේ එකක් පෙන්නනවා. හොඳයි ඒක මේ හොඳට ඉඩ තියෙනවා. මෙන්න මේකෙන් මම ටිනි ටොයි එකෙනුත් ගත්තා. එයාට බ්ලූ කලර් එකෙන් 22 ඩබල් ලේයර් සෙට් එකක්. මම ඔක්කොම නැපිස් ගත්තේ ඩබල් ලේයර්. මම හිතන්නේ එකක් විතරක් මම දන්නේ නැතුව අරගෙන තිබ්බා. ඒක තමයි මම හිතන්නේ ප්‍රයිස් එක අඩුවට තිබ්බේ. මම ඔයාලට කිව්වේ මේ ළමයි මේක නම් බොඩි සූට් එක. නෝමල් බොඩි සූට් එන්නේ. ෂෝට් ස්ලීව් බොඩි සූට් එක මම මේවා කඩලා බැලුවෙත් නැහැ. මේක රුපියල් 1680ක් වුණා. මේකේ බොඩි සූට් 5ක් එනවා. මේක නිව්බෝර්න් සයිස් එක නෙමෙයි. නිව්බෝර්න් සයිස් එකේ ඔක්කොම තිබ්බේ පින්ක් ෂේඩ්. ඒ කියන්නේ මම පින්ක් හරි කමන්නේ කියලා ගන්නවා. එකක් දෙකක් වගේ පින්ක් තිබ්බනම් ඔක්කොම පින්ක් ෂේඩ්. පහම පින්ක් ෂේඩ් තිබ්බ නිසා මම ගත්තේ නැහැ. මේක බ්ලූ ෂේඩ් එකේ තිබ්බේ 3යි 6 සයිස් එකෙන්. කියන්නේ මාස 3ත් 6ත් අතර අඳින සයිස් එකේ. ඉතින් මම ආසාවට මේකක් ගත්තා. මට නිව්බෝර්න් සයිස් එක ගන්න බැරි වුණා. මේක ඉන්නේ අලි පැංචෝ in ශ්‍රී ලංකා. මේ හරි ලස්සනයි නේද අනේ. අයියෝ අලියා print එකක් තියෙන්නේ. මෙන්න මේක. තව blue shade එකක්. මේක තනි plain. මේ වගේ plain blue light blue එකක්.
මේ තියෙනවා ඉතින්. ඔක්කොම පෙන්වන්න ඕනේද? මේ වීඩියෝ එක දැන් දිග වෙනවා ළමයි මේ ඔක්කොම පෙන්වන්න ගියොත්. ඒ ඔක්කොම ටික පෙන්වන්නම් දැන් මම කඩපු නිසා. අනේ I love my mommy කියලා තියෙන මේකේ. I love my mommy කියලා තියෙනවා. මේකේ බෑස්ලා ඉන්නේ. මේකත් හරි ලස්සනයිනේ. මේ වගේ print එකක් තියෙන්නේ. මේක තව ටිකක් අරකට වඩා තද blue එකක් තියෙනවා. ඒකත් plain. ගේ plain. මේ වගේ body suits පහක් තියෙන set එකක් මම ගත්තා. ඉතින් මේවා මේක නම් ටිකක් ලොකු size එකක්. මම කිව්වේ new born නෙමෙයි කියලා. මේක 3-6 අඳන්න පුළුවන් කියන එක. ඉතින් මේ ටික අනේ යාට අඳන්න ආසාවෙන් තමයි මම ඉන්නේ. blue 3යි white 3යි තියෙන්නේ. මේකෙනුත් එකක් මම පෙන්නන්න ඕනේ. ඕන නැහැ නේද? මෙහෙම පේනවා. මේකේ ආලියෝ ඉන්නවා, කාර් තියෙනවා, එක එක පැන්ඩලා ඉන්නවා. මේ සමනලියෝ ඉන්නවා. ඉතින් මේ වගේ print එකක් තියෙන ඒවා මම යාට ගත්තේ නැති නිසා මම මේක ගත්තා. මේ 6 මට උනා රුපියල් 950ක්. ඊට පස්සේ මම ආසාවෙන්ම ගන්න හිටපු එක දැන් ටින්ටෝ එකේ තිබ්බ නිසා මම මේකෙන් එක සෙට් එක පැක් එකක් ගත්තා. මම දන්නේ මේක ගොඩක් නිව් බෝර්න් නිසා ගොඩක් ගන්න එක බොරු වැඩක්ද කියලා. ඕනුනොත් මම එතනට ගිහිල්ලා තව එකක් ගන්නවා. මේක 1590යි 3ක් තියෙනවා මේකේ ස්ලීප් සූට්. ඉතින් ආව හොඳට වෝම් සූට් කියන්නේ අපි. ඊට නිදා ගන්න එහෙම ආව වෝම් එකේ හොඳට තියන්න හොඳයි. මේක මේවා හරි අමාරු යන්නේ හොයන්න. මොකද මේ තුන තියෙන්නේ ඔක්කොම නෑ එක වගේ prints තියෙන ඒවා. ඉතින් ගන්න වෙනවා. ආනේ මේකේ ඩයිනෝස්ලා ඉන්නේ. ඩයිනෝලා ඉන්න මේක අයියෝ චූටි මේ නිව්බෝර්න් size එක. ඉතින් මේකේ 3ක් තමයි ඒ ගාන උනේ. ඉතින් මේවා හොඳට මේ ස්ලීප් සූට් මේ වගේ දැන් මේ මිට්ස් විතරයි දාන්න ඕනේ. මේකේ අතේ මෙහෙම නැති වුණාට කකුල් වලට සොක්ස් වෙනම ඕනේ නැහැ. මේ ඔක්කොම සොක්ස් වගේ හොඳට යාව වෝම් එකේ තියන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒතර අපිට පොඩි හැට් එකක් දාලා මිට්ස් දෙකක් දැම්මම යා උණුහුමට තියන්න පුළුවන්. මෙන්න මේ වගේ සෙට් එකේ 3ක් තියෙනවා. ඉතින් දැන් මෙහෙමම පෙන්නන්න. මේක තනි වාව් ඒක ලස්සනයි නේ. කලර් එක ලස්සනයි. මේ බලන්නකෝ. මේකේ ඉන්නේ ඩයිනෝස්ලා. මේක white එකේ light blue එකෙන් ඩයිනෝස්ලා ඉන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේ තුන තමයි මම එතනින් ගත්තේ. මේක නම් newborn size එකෙන් තමයි තියෙන්නේ. මේ තියෙන මගේ ඉක්මනට පෙන්නන්නම් මම. මේ තියෙන මගේ චීත්ත මම චීත්ත එතනින් ගත්තා. අර මං කවන් තිලක වර්ධනයේ තිබ්බේ ටික මට සෙට් උනේ නැහැ. මේක 2XL කියලා එන්නේ. size එක ටිකක් ලොකුවට. normal wrap around එන size එකම තමයි. මේක රුපියල් 930යි. මම මේ blue color එක ගත්තා. මෙන්න මේ yellow color එක ගත්තා. මේ red color එක ගත්තා. මේ ඔක්කොම රුපියල් 900 දෙකක් 930යි එකක් 850යි. හේතුව මන් දන්නේ නැහැ. ඒ තුන තමයි ගත්තේ. මේ kit එක මම දැන් යාගේ අර මේ hair brush දෙක ගත්ත නිසා මම අර full kit එක ආයි ගත්තේ නැහැ. ඒකෙත් තව තියෙන නිසා මම ඒ නිසා මෙන්න මේක ගත්තා නිකන් දැකලා. මේක රුපියල් 480ක් උනේ. මේකේ එයාගේ nail kit එක තමයි මේකේ තියෙන්නේ. අනිත් එක තමයි මම rubber sheet ගන්න නෑ කියලා හිටියේ. අර මම අනිත් sheet එක මෙන්න මේ sheet එක ගත්තානේ මේ එලිගන්ට් ස්මෝක් එකේ. ඒ වුණාට මට එතන ඉන්නපු ගර්ලුත් කිව්වා මම එයාට කම්ෆර්ටබල් නැති වෙයි කියලායි ගන්නෙ නෑ කියන්නේ කිව්වම සහ මගේ අක්කත් කිව්වා හස්බන්ඩ්ුත් කිව්වා ඉතින් අපි ඩිරෙක්ට් යාව මේකේ තියන රබර් ෂීට් එකේ තියන්නේ නෑනේ. අපි ඒකට හොඳට මස්ලින් හරි මොන හරි තව තියෙන ෂීට් දාලානේ තියන්නේ. මේකෙන් වෙන්නේ අර water proof කියන්නේ අපි දැන් කියන්නේ අපේ mattress එක මුකුත් එත වෙන්නේ නැති වෙන්නේ. එහෙම එකක් තමයි වෙන්නේ. ඒ නිසා හරි කමක් නෑ මේ ගන්න. හිතනවා කමන්නේ අපි ඒකට යාට ඩිරෙක්ට්ලි මේකේ තියන්නේ නෑනේ. මම යාට මොන හරි ප්‍රශ්නයක් වෙයි කියලා තමයි මේක ගන්න නෑ කියලා හිටියේ. පස්සේ ඉතින් ඒගොල්ලෝ ඔක්කොම කිව්ව නිසා මම සහ දැන් මේක රබර් ෂීට් කියලා මේගොල්ලෝ ඉල්ලලා තියෙන නිසා මම මේ ෂීට් එක ගත්තා. මේක රුපියල් 2490ක් වුණා. මම අර කම්ෆර්ටබල් ෂීට් එකක් ගත්තා. මේකේ ඉතින් තිබ්බොත් තියනවා. ඉතින් මේකට ඉතින් ආව වෙන මොන හරි තියලා එහෙම දානවා කියලා හිතාගෙන ගත්තා. ඉතින් මම හිතන reuseful වෙයි. ඉතින් එහෙම නෑ මේකත් kids joy ලාගෙම තමයි. ඒ රබර් ෂීට් එක
ඊළඟට මම කියවනේ මේ බේබි කැරියර් එක මම ගත්තේ නැහැ කියලා. රැබිට් තීම් එකෙන් එලිගන්ට් ස්මෝක් එකකින් ගත්තේ නැත්තේ. මම ඒකටත් රොක්බේ නේද? රොක්බයි එකට යනවා කියලා තමයි හිටියේ. හැබැයි මට මේ ටිනි ටොයිලගේ හම්බුණා. එයාලා ගාව තිබ්බා රොක්බයිලගේ ප්‍රොඩක්ට්ස්. ඉතින් මම දැක්කා එහෙම තියෙනවා. මේක මට උනා රුපියල් 3520ක්. මේක තමයි යාව ගෙදරගෙන බේබි කැරියර් එක. මට ඉතින් මේක අතර වයිට් එකේ එම්බ්‍රොයිඩර් තියෙන එකක් ඕන උනේ නැහැ. මට ටිකක් charm elegant look එකක් තියෙන එකක් ඕන වෙච්ච නිසා මම එහෙම එම්බ්‍රොයිඩර් ඒවා තිබ්බත් මේ වගේ එකකට ගියා. මේක ඉතින් පොඩක් ලයිට් බ්ලූ මගේ තීම් වලට ගැලපෙනවා. මේ වගේ බෑග් එකක තමයි එන්නේ. මම මේ ඇරලා බැලුවේ නැහැ. ඔයාලත් එක්ක තමයි ෆස්ට් ඇරලා බලන්නේ. මේ වගේ බෑග් එකක එන්නේ. මේ විදියට. ඉතින් මෙන්න මේක දාගෙන තමයි ආව අපිට හොස්පිටල් එකකින් එළියට එද්දි අරගෙන එන්න පුළුවන්. හරිම කම්ෆර්ටබල් මේ වගේ මෙන්න මේ විදියටත් තියෙනවා කියන්නේ අපේ අත මෙහෙම මෙතන හැං කරද්දි මට හිතෙනවා එතන යන්නේ නැහැ කියලා. මෙතන මේ එහෙම තියෙන්නේ. ඉතින් මේක මේ රිබන්ස් දෙකක් තියෙනවා. මේ දෙක රිමූව් කරලා මෙහෙම මේ සිප් එක අරින්න පුළුවන්. මේක අපිට මේ බේබි කැරියර් එකක් විදියට වගේම මෙහෙම මෙතන සිප් එකක් ඇරියොත් ෂීට් එකක් විදියට යාව බිම තියන ඇඳේ හරි කොහෙද තියද්දි ෂීට් එකක් විදියටත් යූස්ෆුල් වෙනවා. ඉතින් මේ නිසා කවුරු හරි හිතනවා නම් අපිට යන වැඩක් බොරු වැඩක් කියලා පොඩි කාලේ යූස් වෙන්න කියලා. ඉතින් එහෙම නෑ. මේක ෂීට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. බේබි කැරියර් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේකත් නිව්බෝර්න්ම කාලේ ඕන වෙන්නේ නැති වුණාට බේබි පෑන්ට්ස් මම නිකන් දැක්ක හින්දා ගත්තා. මේවා ඉතින් මට පුළුවන් මං හිතන්නේ මාසයක් ඉවරුණාට පස්සේ එහෙම අන්දන්න. මේක මේ බේබි පෑන්ට් එක මේක රුපියල් 930යි පීසස් 6. ෆීඩින් බ්‍රාස් මම ගත්ත ෆීඩින් බ්‍රාස් එතනින් මම දෙකක් ගත්තා. මොකද මම ගොඩක් අඳින්නේ පැඩඩ් තියෙන එක. මේක නෝමල් එක. ඉතින් එතන තිබ්බ කලර්ස් දෙකෙන්ම මම එක ගත්තා. පින්ක් ඇන්ඩ් බේජ් කලර් එකෙන් දෙකක් ගත්තා. යා කිව්වා පැඩඩ් ඒවත් තියෙනවා තැන්වල. ටිනි ටොයි එකේ නම් නැහැ කියලා. ඉතින් මට එළියෙන් හම්බුනොත් ගන්න ඕන නිසා මම දෙකයි ගත්තේ. නිකන් හරි පැඩඩ් එකක් හම්බුනේ නැත්තම් මම ආයෙ ගිහිල්ලා මේකෙන්ම තව දෙකක් විතර අරගෙන එනවා. හම්බුනොත් පැඩඩ් එක ගන්නවා. මේකෙන් එකක් රුපියල් 520ක් තමයි මට උනේ. මට හිතනවා ඇති වෙයි කියලා. ඉතින් මේකෙනොත් බලලා තව එකක් දෙකක් වගේ අපිට පස්සේ ගන්න පුළුවන්. හොස්පිටල් බෑග් එකට නම් 3ක් කියන්නේ ඇති වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ ටික තමයි මම බබා වෙනුවෙන් බේබි shopping කරලා ගත්ත දේවල්. එලිගන්ට් ස්මෝක් එකේ බිල් එක මට උනා ෆස්ට් shopping date එකේ. එයාගෙන් normal දේවල් ටිකක් අරගෙන nappies baby frocks ගත්තේ නැතුව මම ඔයාලට පෙන්නපු දේවල් වලට මම හිතන්නේ 45ක් වගේ ගාණක් මට ගියා. ඊට පස්සේ තිලක වර්ධන එකේ මට 20000ක් වගේ ගාණක් ගියා. ටිනි ටොයි එකෙත් මට 20000කට ආසන්න 19800ක් වගේ 20000කට ආසන්න ගාණක් ගියා. එතකොට මම ඔයාලට මේ පෙන්නපු දේවල් ඔක්කොමනේ එතකොට මේ තුන් තැනින්ම ගත්ත දේවල් මම ඔයාලට අද පෙන්නුවා. ඒකට මම අද පෙන්නපු දේවල් වලට මගේ වියදම 85000ක් වගේ ගාණක් මට මේ ටිකට ගියා. ඉතින් මෙතන හොස්පිටල් බෑග් එක වෙනුවෙන්ම ගත්ත දේවල් නෙමෙයි තියෙන්නේ. ඉතින් බේබි බේසින් එක ඒ වගේ දේවල් ටිකක් තමයි මට තව ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් වලට සහ මේ තැන් තුනෙන් ගත්ත වියදම තමයි රෆ්ලි අයිඩියා එකක් ගන්න මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඔයාලට මම ගත්ත හැමදේම පෙන්නන තමයි තියෙන්නේ. ඉතින් ඒ අරුණම මම තව දවසක ගිහිල්ලා එයාට තව තිබ්බ අඩුපාඩු දෙක තුනක් ගත්තා. ඉතින් ඒවත් මම මේ වීඩියෝ එකටම ඇටච් කරනවා. කොහොමත් මගේ ෂැම්පූ එක කන්ඩිෂනර් එක ගන්න තැනින්ම මට හිතුණා මම දන්න තැන නිසා එතන ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ඇති කියලා මම දැන් සාමාන්‍ය මම ප්‍රොඩක්ට් ගන්න නිසා එතන ඇති කියන විශ්වාසෙත් එක්ක මම ගියේ cosmetics.lk එකට. ඔයාලා දන්නවා ඇති මේක කිරිබත්ගොඩ බ්‍රාන්ච් එකක් තියෙනවා මාකල පාරේ. එතනින් ගන්න ලේසි. මම එතෙන්ට තමයි එයාගේ ක්‍රීම් එක ගන්න ගියේ. කියන්නේ එයාගේ බේබි ලෝෂන් එක වගේම ෂැම්පූ බොඩි වොෂ් එක ගන්න ගියේ. මම ඒකත් ඔයාලට අද මේ වීඩියෝ එකේ පෙන්නනවා. ඒත් එක්ක මම ආයි ටිනි ටොයි එකට ගියා. මට ඕන කරන බඩු දෙකක් විතර ගන්න. ඒ ගමන් ගත්ත චූටි බඩු ටිකක් මෙතන තියෙනවා. මම ඒ ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මම ඔයාලට කිව්වා මැටර්නිටි පැන්ටිස් වල මම 3ක්
කලින් පර්චේස් කරා. මට තව එකක් ගන්න ඕනකම තිබ්බා. ඒ නිසා මම තව එකක් එකෙන් ගත්තා. මම ඔයාලට කලින් කියන්නේ මේක 750ක් වෙනවා මේ පෑන්ට් එක. එතන තිබිලා තව මේ මම කිව්වේ මේ අර මිටන් සොක්ස් and hat එක තියෙන සෙට් එකක් මට ටිකක් අඩුවට හම්බුණා. රුපියල් 480ක් තමයි මේක උනේ. ඉතින් ඒකෙන් එක සෙට් එකකුත් මම එතනින් ඒ වෙලාවේ දැකලා ආසාවට මේ print එකේ. මේ විදිහේ කා print එකක් තියෙන්නේ. මේකයි මිටන්ස් දෙකයි. ඊළඟට තව චූටි hat එකක් තිබ්බා grey color එකකින් ash color එකකින් වගේ. මේක රුපියල් 175 වුණේ hat එක විතරක් නිසා වෙන්නේ නැති. මම ඒකත් purchase කළා එතනින් ටිනිටෝයි එකෙම. ඊට පස්සේ තමයි panel sheet නම් ගොඩක් අඩු වෙන්නේ ගත්තේ. ඒක ගත්ත මේක රුපියල් 590ක් වුණා blue color. මේ panel sheet එක. ඊට එතනින් තව panel sheet එකක් ගත්තා. මම ගොඩක් ගත්තේ මස්ලින් fabric එකකින්. panel එකයි මම ගත්තේ. ඉතින් මට හිතුණා මෙයා towel වලට තව ටික කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන් නිසා මම ගොඩක් panel sheets ගත්තේ නැති නිසා මම මේ panel sheet එකක් purchase කළා එතන. ඉතින් අහලා දකින්න ඇති ටිනිටෝ එකෙම තමයි මගේ මම feeding grass ගත්තේ. එතනත් මම 3ක් ගත්තා. මට තව එකක් ඕන වෙලා තිබ්බා. ඉතින් මම ඒකේ මම ගත්ත colours ගත්ත දවසේ තිබ්බ pink and beige වගේ. ඉතින් මම white තිබ්බ නිසා මම තව එක piece එකක් ගත්තා. මේකත් රුපියල් 520ක් තමයි උනේ. ඒකම cosmetic.lk එකකින් මම ගත්තා. බබාගේ shampoo and body wash එක වගේම එයාගේ lotion එක. ඉතින් මම ගත්තේ Aveeno brand එකෙන්. මම ගොඩක් හෙව්වා හොඳ brands මොනවාද කියලා. sorry ඇත්තටම මේ වීඩියෝ එක දැන් මගේ ඇඳුම් වලින් ගත්තොත් ඇඳුම් 3ක් ඇති මේ වීඩියෝ කාලේ බලද්දි. හේතුව තමයි මම දැන් බලවල හිටපු කෑල්ල මම ෂූට් කරද්දී මගේ කැම් එකේ charge එක නැති වුණා. ඉතින් ඒ නිසා මට ආයෙත් ෂූට් කරන්න උනා. මම ඉතින් එදා ෂූට් කරලා පස්සේ දවසේ තමයි මේ ෂූට් එක ගන්න නිව්බෝර්න් බබෙක්ට. ඇත්තටම කිව්වොත් ගොඩක් දේවල් ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මම එයාව වොෂ් කරන්න විතරක් මේ ප්‍රොඩක්ට්ස් purchase කළා. ඉතින් මම ගොඩක් brands ගැන හොයලා බැලුවා. මගේ ඔළුවේ තිබුණා මම ගන්නවා කියලා brands 3-4ක් විතර. මම Cetaphil ගන්නවා කියලා මුලින්ම හිතුවා. Cetaphil කියන්නේ හොඳ brand එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් baby විතරක් නෙමෙයි Cetaphil කියන්නේ අපිට උන පාවිච්චි කරන්න හොඳ brand එකක්. ඉතින් ඒකේ baby product එකට ගැන මම මුලින්ම හෙව්වා. එතකොට Cetaphil CeraVeත් හොඳ ඇති. මගේ list එකේ නම් CeraVe තිබ්බේ නැහැ. CeraVeත් ඒ වගේම හොඳ brand එකක්. Cetaphil ඒ වගේම Aveeno අනිත් එක Sebamed හොඳයි කියලාත් මම අහලා තිබ්බා. මේ තුන හතර ගැනම හොයන කාලෙම මට දැනගන්න හම්බුණා Mastella කියන brand එකත් හොඳයි කියලා. මම ලොකුවට ඒ ගැන අහලා තිබුණේ නැහැ. Mastella brand එක ගැන දැනගත්තේ මම pregnant වුණාට පස්සේ. මම මේ brand ගැන හොයද්දි බබාලගේ Mastella කියන්නේ හොඳ ඒ කියන්නේ ලෝකෙම කතා කරන හොඳ brand එකක්. මේ මම කිව්ව අනිත් brands වගේම Aveeno වලට ආස වුණත් මම අනිත් දේවල් ගැන චුට්ටක් හොයලා බැලුවේ. Aveeno ගත්ත එක ගැන මම ඕකේ මොකද මම ආස brand එකක් හින්දා. ඒ වගේම Mastella මට හම්බුනේ නැති නිසා ඉතින් මම ගත්තේ නැත්නම් මම අහලා තියෙනවා Mastella ගොඩක් හොඳ baby බබාලට හොඳ brand එකක් කියලා. ඉතින් ඔයාලා දන්න තැනක් තියෙනවා නම් මට රෙකමන්ඩ් කරන්න. මම දන්නේ නැහැ මම දිගටම Aveeno පාවිච්චි කරයිද නැද්ද කියලා. ගොඩක් දුරට පාවිච්චි කරයි. Mastella එහෙම හොඳ තැනක් හම්බුනොත් මම try කරලා බලන්න හරි පස්සේ ගන්නවා. ඉතින් ඒක මම දන්නේ නැහැ කොහොම වෙනස් වෙයිද කියලා. එහෙම මොන හරි වෙනස් වුණොත් මම ඉස්සරහ වීඩියෝස් වලදී ඔයාලත් එක්ක ඒක share කරගන්නවා. ඉතින් මම Aveeno brand එකෙන් ගත්තා මේක මුලින්ම ඔයාලට පෙන්නන daily wash and shampoo එක. මේක body එකට වගේම බබාගේ body wash එක විදිහට වගේම බබාගේ ඔළුවට අපිට මේ hair එකට පාවිච්චි කරන්න පුළුවන්. බබාගේ ඔළුවට අපි පාවිච්චි කරලා ස්කැල්ප් එකට අනිවාර්යෙන් වදිනවනේ. ඉතින් ඒ නිසා ඔයා ඒ ගැනත් සැලකිලිමත්ව මේ ප්‍රොඩක්ට් එක ගන්න. coconut and shea butter එක with oat extract එක. oat extract එකත් එක්ක තියෙන gently cleanser sensitive skin and scalp කියලා තමයි මේකේ තියෙන. මේක scalp එකට අවුලක් නැහැ. ඉතින් ඒ නිසා මම මේක purchase කළා ටිකක් හොයලා බලලා. මේක මට වුණා රුපියල් 6950. ඒ කියන්නේ රුපියල් 7000ක් වගේ ගාණක් වුණා. මේකේ expire date එක තියෙනවා
2027 3 මාසේ 14 වෙනකම්. ඉතින් ඔය එක්ස්පයර් ඩේට් එක අනිවාර්යෙන් බලලා ගන්න. සහ ඔයාට මේ ප්‍රොඩක්ට් එක ගත්තේ ඔයාට හොඳටම විශ්වාසවන්ත තැනකින් මේක පර්චේස් කරන්න. ඔයා දන්න තැනකින්. බේබි එකෙන්ම ගත්ත ඩේලි ලෝෂන් එක. මේක natural oats fragrance free එකක්. මේක sensitive skin එකට පාවිච්චි කරන්න පුළුවන් for 24 hours. මේක moisturizing cream එක බබාගේ ස්කින් එකට හොඳයි. sensitive skin වලට තමයි තියෙන්නේ. ඉතින් බබේගේ ස්කින් එක හරිම sensitive. එයා හරිම අලුත් කෙනෙක්. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේක හොඳ වෙයි කියලා. ඉතින් මම මේ daily lotion එක ගත්තේ Aveeno brand එකකින්ම තමයි. මේ තියෙන්නේ ඒක. මේක මට price එක වුණා රුපියල් 5500ක්. මේක මිලිලීටර් 345. ඉතින් මේ දෙක තමයි මම බබා වෙනුවෙන් ගත්තේ දැනට. මම ඉස්සරහට මොන හරි ආවෙනුවෙන් යූස් කරනවා නම් ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම හිතනවා මම ලොකුවට දේවල් යූස් කරන්නත් නැහැ. මම පවුඩර් වගේ නම් බබාට යූස් කරන්න ලොකු කැමැත්තක් නැහැ. මොකද පවුඩර් හොඳ නැහැ. පවුඩර් හොඳ නැහැ කියන්නත් හේතුව මම හොයලා බැලුවා. ඉතින් ඒකේ තියෙන එක ඉන්ග්‍රීඩියන්ට් එකක් හින්දා තමයි මේ ලංකාවේ තියෙන ලෝකල් බ්‍රෑන්ඩ්ස් වල පවුඩර් හොඳ නැහැ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මම පවුඩර් එකකට යන්නේ නැහැ. මේක මම මගේ ඉතින් මේ ගත්ත හැමදේම පෙන්නපු නිසා මම මේකත් පෙන්නන්න. මම මෙන්න මේක පස්සේ ගිහිල්ලා පර්චේස් කළා. මේක රුපියල් 1550ක් වුණා. මේකත් එක්ක මම තව ටෙඩි බෙයා කෙනෙක්ව ගත්තා. වෙන පාටක වෙන විදිහක ටෙඩි බෙයා කෙනෙක්. ඉතින් මම එයාව පෙන්නන්න මොකද මම එයාව gift එකක් දෙන්න ගත්ත නිසා එයාව පෙන්නන්නේ නැහැ. මේක ගත්තේ අපේ චූටි පුතාට white color එකෙන්. එයාගේ room එක පොඩ්ඩක් අස් කරද්දි මේකත් එයාට මම පළවෙනියටම එයාට ගත්ත toy එක තමයි මේ. මේක බලලා නම් මේ වීඩියෝ එක බලන්න ඔයා දන්නවා මම බබාගේ bedding set එකට ඕන කරන roller pillows දෙක, head pillow එක, මේ දේවල් ගත්තා කියලා. bedding set එක ගත්තා කියලා. ඉතින් මම shopping කරන්න යන්න කලින්ම මට අක්කා කිව්වා මගේ අක්කා කිව්වා එයා ගාව තින් දෙකක් තිබිලා අලං එකක් තියෙනවා යූස් කරපු නැති. ඉතින් ඒක මට දෙන්නම් කියලා. ඉතින් මම බේබි shopping යන වෙලාවේ ආට මේ දේවල් ටික ගත්තා. ඉතින් යා මට මේක දුන්නා. මට කවර්ස් මේකේ මාරු කරන්න පුළුවන් නිසා පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙනම් බෝයි කෙනෙක් කියලා ප්‍රශ්නයක් නෙමෙයි. මේක උනත් ප්‍රශ්නයක් නැහැ print එක. මේකත් මම කිව්වා Sellers brand එකේමයි. මේ වගේ හොඳ brand එකක එකක් තමයි මම ගත්ත පිලෝ එකම තමයි. මේකේ කේස් එකත් එක්ක එන බන්ඩල් එකක් තමයි අරන් තිබ්බේ. ඉතින් ඒක මට දුන්නා. මේ දැන් ඉතින් එයාලා කේන අරන් තියපු එක මේ පාවිච්චි කරන්නේ නැතුව තිබ්බ නිසා මට ඒකත් දුන්නා. ඉතින් ඒකත් තියෙනවා බබාට. කොහෙන් travel කරද්දී හිම අරගෙන යන්නත් නේ බබාට ලොකු අම්මිගේ. මම හිතන්නේ ඉතින් එතකොට එහෙම බලද්දී ලොකු අම්මිගේ හම්බුච්ච පළවෙනි gift එක මේකද කියලා. හරි. මිස්ටර් පිලෝස් දෙක වගේම ක්විල්ට් එක නේද මේකට කියන්නේ. බේබි ක්විල්ට් එකක් තියෙනවා නේද? hot sheet නේ මැට් එකක් වගේ අපි දාන්නේ. එහෙම waterproof මේ විදිහේ ක්විල්ට් එකකුත් මට හම්බුණා. බේබි sheet එකකුත් ඒකටම තියෙනවා. මට අක්ක දුන්නේ මේ බෑග් එකේම දාලා ආයෙත් අරන් තියලා මේ පාවිච්චි කරන්න හම්බෙච්ච නැති නිසා ඉතින් ඒක මට දෙනවා කියලා කවදා හරි තමයි ආ තියලා තියෙන්නේ. හරි. ඉතින් ඒ ටිකත් මට හිතනවත් එක්ක පෙන්නා. තව දෙයක් තියෙනවා. මේක තමයි ලාස්ට් එක. දැන් වීඩියෝ එක ඉවර වෙන්න ළඟයි. මම දැන් මේ දවස්වල බබාගේ බඩු ටික ලෑස්ති කරගෙන ඉවරයි. ගොඩක් දුරට හොස්පිටල් බෑග් එක. එතකොට ඒකට අවශ්‍ය කරන දේවල් හොදලා කරලා වේලලා හොඳට හදාුවේ. ඒත් එක්කම ඒවා දැන් අයන් කරනවා. පැක් කරන ගමන් ඉන්නේ. ගොඩක් දුරට ඉවර වෙලා තියෙන්නේ. තව චූටි දේවල් ටිකක් තමයි පැක් කරගන්න තියෙන්නේ අයන් කරලා. ඉතින් ඒක ඔයාලට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. හොස්පිටල් බෑග් එක කොහොමද හැදුවේ මම කියලා. කොච්චර ක්වොන්ටිටි අරගෙන ගියාද කියලා. මගේ හොස්පිටල් එකේ හේමා හොස්පිටල් එක. ඒකට ඔය දේවල් තියෙනවා. ඉතින් ඒකට ඕන කරන ලේබල්ස් ටික මට හදලා දුන්නේ අක්කා. මම යාට ඕන ටික යවුවට පස්සේ ආපහු print කරලා එයාට මම යාට කිව්වේ normal A4 කොලයක normal මට නිකන් black and white වලින් හදලා දෙන්න කියලා. හැබැයි
බබාගේ ලොකු අම්මා එයාට ඒක ලස්සනට හදලා එයා දන්නවා මම මගේ බෙඩින් සෙට් එක ගත්තේ පීටර් රැබිට් තීම් එකෙන් කියලා. ඉතින් එයා පීටර් රැබිට්ගේ තීම් එක දාලා මේ විදිහට ස්ටිකර්ස් මාරගෙන, ඒ කියන්නේ මට එතකොට ලේසියිනි කියලා හිතලා එයා මේ විදිහට මෙයාගේ බබාගේ කීට බෑග් එකට ගෙනියන දේවල් ටික මෙන්න මේ විදිහට, එතකොට මේ විදිහට නැපීස් මේ ටික අරන් ඉවර ආවට පස්සේ ආමට ඒක පීටර් රැබිට් තීම් එකෙන්ම මේ විදිහට නැපීස් හරවා මෙයා කියලා මේ විදිහට බබාගේ ටික කරලා දීලා එවුවා. මගේ ටිකත් ඔහොම කරන්න තමයි ඇහුවේ. මං කන්නේ එපා. මට ඉතින් එහෙම ඕනේ නැහැ. මට නෝමල් කළු සුදු නෝමල් print out එකක් ගන්න A4 එකකට කියලා. ඉතින් මේක ලොකු අම්මි තමයි එයා වෙනින් හදලා දුන්නේ. මම කිව්වේ ආඩ නෝමල් කරන්න කියලා. ඉතින් එයා පීටර් රැබිට් තීම් එකෙන් මේක කරලා දුන්නා මට. ඉතින් මේක මට ලේසි දැන් සෙලෝ ටේප් මුකුත් අලවලවින්න ඕනේ නැහැ. මට මෙහෙම ස්ටිකර් තියෙන නිසා මොනවාද බෑග්ස් වල අලවන්න විතරයි මට තියෙන්නේ. මගේ වැඩේ චුට්ටක් ලේසි වුණා. මේ වීඩියෝ එකෙන් මම ගත්ත හැම දෙයක්ම ප්‍රයිස් ඩීටේල්ස් එක්කම මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ගොඩක් අයගෙන් වැඩි ප්‍රතිශතයක් දන්නවා ප්‍රෙග්නන්ට් අම්මලා කියලා. ඉතින් ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාත් ඔයාගේ බබත් පරිස්සමෙන් ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්නම්. බයි.